උසස් පෙළ ආර්ථික විද්‍යාව. හතරවෙනි නිපුණතා ඔය හැටියට අපට හමු වෙන්නේ නිෂ්පාදන න්‍යාය, පිරිවැය න්‍යාය, නිෂ්පාදන ආයතන ව්‍යුහ සහ සාධක වලින්. MCQ වලදී අපිට පළමු ප්‍රශ්න පත්‍රයේදී හමු වෙන්නේ ප්‍රශ්නාංක 15, ප්‍රශ්නාංක 16, 17 හා 18 කියන බහුවර්ණ හතර. ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රධාන වශයෙන් හතරවෙනි ප්‍රශ්නේ නිෂ්පාදන පිරිවැය න්‍යායෙන් තමයි ප්‍රශ්නය අහන්නේ. තව එකක් තමයි උසස් පෙළ ආර්ථික විද්‍යාව හදාරන දරුවන්ට ගොඩාක් වැදගත්ම පාඩම නිෂ්පාදන පිරිවැය න්‍යාය. එයයි විශ්වවිද්‍යාල අධ්‍යාපනයේදී බාහිර හෝ අභ්‍යන්තර කුමන හෝ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේදී උසස් අධ්‍යාපනයේදී නිෂ්පාදන ආයතන අමතක කරලා අපට මේ කළමනාකරන පාඨමාලා හදාරන්න බෑ. චාර්ටඩ් පාඨමාලාව හැදෑරුවා ඒ විතරක් නෙවෙයි වෙනත් උසස් කළමනාකරන පාඨමාලා හැදෑරුවා CIMA පාඨමාලා හැදෑරුවා පෞද්ගලික යුනිවර්සිටිස් වල විවිධ පාඨමාලා හැදෑරුවා ඒ පාඨමාලාවලදී ආර්ථික විද්‍යාව යටතේ නිෂ්පාදන ආයතන සමතුලිතය ගැන සාකච්ඡා කරනවා. නිෂ්පාදන ආයතන සමතුලිතය ගැන සාකච්ඡා කරද්දී අනිවාර්යෙන්ම පූර්ව තරගය, ඒකාධිකාරී තරගය සහ ප්‍රතිප්‍රාධිකාරී කියන වෙළඳපොළ ව්‍යුහයන් හතර පිළිබඳ පුළුල් සාකච්ඡාවක පුළුල් අධ්‍යයනයක නිරත වෙන්න දරුවන්ට සිදු වෙනවා. ඒ නිසා නිෂ්පාදන න්‍යාය, නිෂ්පාදන පිරිවැය න්‍යාය කියන උසස් පෙළ මූලික සංකල්ප ටික තමාගේ මනසේ නැත්නම් පාඩම ඉස්සරහට ගෙනියන්න ගොඩාක් දරුවන්ට අපහසු වෙනවා. මගේ අද මේ සූදානම ඔයාලත් එක්ක විශේෂයෙන්ම අද මාත් එක්ක 2025 ශිෂ්‍ය කණ්ඩායම මම සම්බන්ධ කරගත්තා. මේ දරුණුත් එක්ක මම සාකච්ඡා කරන්න සූදානම් වන්නේ නිෂ්පාදන පිරිවැය න්‍යාය, වෙළඳපොළ ව්‍යුහ සහ සාධක වෙළඳපොළ කියන හතරවෙනි නිපුණතාවට අදාළ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරා. ගොඩාක් දරුවෝ මැසිවිලි නගන කාරණයක් තමයි මේ උසස් පෙළ නිෂ්පාදන පිරිවැය ප්‍රශ්න වලට ව්‍යුහගත රචනා ප්‍රශ්න වලට පිළිතුරු ලියද්දී අපි ලියන දෙයටද ලකුණු දෙන්නේ කියන එක. මේ ගොඩක් වැදගත්. හේතුව තමයි ප්‍රශ්නය සරලව අපිට හඳුනා ගන්න පුළුවන් වුණත් ප්‍රශ්නයට අදාළ පිළිතුර තුල අන්තර්ගත විය යුතු දෑ නොතිබුණොත් අදාළ ලකුණු හිමි වෙන්නේ නැහැ. 2003 වර්ෂයේ ඉඳලා මේ දක්වාම අඛණ්ඩව උසස් පෙළ උත්තරපත්‍ර පරීක්ෂකයෙක් හැටියට සේවය කරමින් දැනට අවුරුදු 5ක් තිස්සේ අතිරේක ප්‍රධාන පරීක්ෂකවරයෙක් හැටියට කටයුතු කරන මාලද සියලු අත්දැකීම් රහසක් සගවන්නේ නැතුව සියලු දේවල් ඔයාලට දෙන්න තමයි මගේ සූදානම. අද ඒ සඳහා අපි යොමු වෙන පළවෙනි වීඩියෝව නැත්නම් පළවෙනි පන්තිය තමයි මේ අපි හමු. මේවා YouTube එක හරහා ඔයාලට නරඹන්න පුළුවන් අංක පිළිවෙලට පසුගිය විභාග ප්‍රශ්න අපි සාකච්ඡා කරනවා. මගේ අතේ තියෙන්නේ 2019 දැනට පැවැත්වෙන විෂය නිර්දේශයේ පළවෙනිම අවුරුද්ද 2019 පේපර් එක අතේ තියෙන්නේ 2019 පේපර් එකේ හතරවෙනි ප්‍රශ්නේ පෙළ ගන්න. හතරවෙනි ප්‍රශ්නේ පෙළ ගන්න. 2019 හතරවෙනි ප්‍රශ්න. මම ප්‍රශ්නේ ලියන්නේ නැහැ. ප්‍රශ්නෙට උත්තරේ ලියන ආකාරය කියා දෙනවා. හතරවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස. හතරවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස. මොකක්ද ප්‍රශ්නේ? ඔයාලා ප්‍රශ්න පත්‍රය අතට ගන්න. මාස්ටර් ගයිඩ් එක අතට ගන්න. බලන්න පළවෙනි ප්‍රශ්නේ. ප්‍රත්‍යක්ෂ ඍජු කියලා වරායන දිනන. ප්‍රත්‍යක්ෂ වරායන ඍජු පිරිවැය සහ ආරෝපිත පිරිවැය අතර වෙනස දක්වන්න. ඔබ පාසල් යාම නිසා ඔබට දැරීමට සිදුවන ඇතැම් ප්‍රත්‍යක්ෂ වියදම් සහ ආරෝපිත වියදම් කවරේද? පිරිවැය පාඩම ඉගෙන ගනිද්දී මුළු පිරිවැය තුල පිරිවැය දෙවර්ගයක් තියෙනවා. අපි මුළු පිරිවැය කියලා කිව්වා. මුළු පිරිවැය තුල පිරිවැය දෙවර්ගයක් තියෙනවා. ඍජු පිරිවැයයි වක්‍ර පිරිවැයයි. උතරින් තමයි විභාග ප්‍රශ්නය අහලා තියෙන ලකුණු 4ක ප්‍රශ්නේ. ප්‍රශ්නේ මොකද්ද? ප්‍රත්‍යක්ෂ වරද ඍජු පිරිවැය හා
ආරෝපිත පිරිවේ අතර වෙනස දක්වන්න ඔබ පාසල් යාම නිසා දැරීමට සිදුවන ඇතැම් ප්‍රත්‍යක්ෂ වියදම් හා ආරෝපිත වියදම් මොනවාද කියලා අහලා තියෙනවා. එතකොට මේ උත්තරය තුල තියෙන්න ඕනේ ඍජු පිරිවැයට අර්ථකථනයක් තියෙන්න ඕන ලකුණයි, වක්‍ර පිරිවැයට අර්ථකථනයක් තියෙන්න ඕන ලකුණයි, පාසල් යද්දී පාසල් ශිෂ්‍යෙක් හැටියට දරන ඍජු පිරිවැය හා වක්‍ර පිරිවැයට නිදසුන් එක බැගින් තියෙන්න ඕන ලකුණු හතරයි. විශාල උත්තරයක් නෙවෙයි, සරල උත්තරයක්. හැබැයි තිතට නිවැරදිව තියෙන්න ඕන. ඒතකොට තමයි අපට ලකුණු හිමි වෙන්නේ. මම ඊට කලින් ඔයාලට පැහැදිලි කරලා දෙනවා මේ මුළු පිරිවැය ඍජු පිරිවැය හා වක්‍ර පිරිවැය ලෙස කොටස් දෙකකට බෙදෙනවා. මේ මතක තියාගන්න. මුළු පිරිවැයට කියනවා ආර්ථික පිරිවැය කියලා. ආර්ථික පිරිවැය කියලා කියනවා. මුළු පිරිවැයට කියනවා ආවස්තික පිරිවැය කියලා කියනවා. මුළු පිරිවැයට කියනවා මූර්ත පිරිවැය කියලා කියනවා. මේවා අපි මතක තියාගන්න ඕනේ. මේවා විරුත් අහන්න පුළුවන්. ඒ වගේම ඍජු පිරිවැය කියන්නේ බාහිරට කරන ලද ගෙවීම්. ඒවා අපි කියනවා ගිණුම් කරන පිරිවැය කියලා. ගිණුම් කරන පිරිවැය කියලා කියනවා. ඒ වගේම ගණකාධිකරණ පිරිවැය කියලා කියනවා. ඒ වගේම ප්‍රත්‍යක්ෂ පිරිවැය කියලා කියනවා. මූල්‍ය පිරිවැය කියලා කියනවා. ඔය වචන අපි තේරුම් ගන්න ඕන. මේවට කියන වෙනත් නම් තමයි මම මේ කිව්වේ. වක්‍ර පිරිවැයට කියනවා ආරෝපිත පිරිවැය කියලා කියනවා. ආරෝපිත පිරිවැය. ඒ වගේම ව්‍යංග පිරිවැය. මේ නම් දෙකක් කියනවා වක්‍ර පිරිවැයට ආරෝපිත පිරිවැය සහ ව්‍යංග පිරිවැය කියලා. කුමන හෝ ආකාරයෙන් අපට මේ දෙක නිර්වචනය කිරීමක් තමයි කරන්න ඕනේ. ඍජු පිරිවැය කියලා කියන්නේ කිසියම් වූ නිෂ්පාදන ආයතනයක් බාහිරින් ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා දරන්නා වූ පිරිවැය ඍජු පිරිවැය. කිසියම් නිෂ්පාදන ආයතනයක් බාහිරින් ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා දරන්නා වූ වියදම ඍජු පිරිවැය. වක්‍ර පිරිවැය යනු ආරෝපිත පිරිවැය යනු නිෂ්පාදන ක්‍රියාවලියට තමා සතු සම්පත් භාවිතයට ගැනීම නිසා හටගන්නා ආවස්තික පිරිවැය. එතන ආවස්තික පිරිවැය කියලා කියන්නේ මේ ආවස්තික පිරිවැය නෙවෙයි. එතන කියන්නේ ඒ තමා සතු සම්පත් වෙන දෙයක යෙදුවනම් ලබන ආදායම, ලැබිය හැකි ආදායම තමයි ආරෝපිත පිරිවැය කියලා කියන්නේ. මේ පුළුල්ව විස්තර කරන්න අවශ්‍ය නැහැ. පිරිවැය පාඩමේදී අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒතර උත්තරේට එන්නේ මෙන්න පළවෙනි ඉර් කැල්ල. මේ විදිහට උත්තරේ ලියන්න ඕන. මේ ටික අවශ්‍ය නැහැ. ඔයාලා දැනුවත් කරන්න දුන්නේ පළවෙනි ඉර් කැල්ල. සාමාන්‍යයෙන් එහෙම දාලා අපි මෙහෙම ලියනවා. නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා අපි උත්තරේ ලියනවා. නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා ආයතනය විසින් පිටතින් මිලදී ගත් යෙදවුම් සඳහා වැය කරන ලද මුදල් ප්‍රමාණය ප්‍රත්‍යක්ෂ පිරිවැය වේ. ඔය පුළුල්ව විස්තර කරන්න අවශ්‍ය නැහැ. අපේ තියරි රෙකෝඩින් ඕන තරම් තියෙනවා. අවශ්‍ය කෙනෙක් ඉල්ලන්න අපිට ඒවා එවන්න පුළුවන්. එක ලකුණ. ඊළඟ ලකුණ. ආයතනයේ හිමිකරුවන් සතු නිෂ්පාදන සම්පත් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා භාවිතා කිරීමේදී කැපකිරීමට සිදුවන හොඳම විකල්ප භාවිතයේ වටිනාකම ආරෝපිත පිරිවැය වේ. මම හිතන අවස්ථ පිරිවැය වචනේ දැම්මේ නෑ වල පටලැවෙන නිසා. ඉතින් ලකුණ
උදාහරණයක් හැටියට මම මේ ගොඩනැගිල්ල යොදා ගන්න මේ උපකාරක පන්තිසේල සඳහා. මේ ගොඩනැගිල්ල වෙනත් දෙයකට යෙදුවා නම් වෙනත් දේවල් වලට යෙදුවා නම් ඒ යොදන දේවල් වලින් වැඩිම වටිනාකමක් ගන්න පුළුවන් දේ තමයි මේ ගොඩනැගිල්ල මේ නිෂ්පාදන ක්‍රියාවට යොදා ගැනීමේ ආරෝපිත පිරිවැය නැත්නම් වක්‍ර පිරිවැය කියලා කියන්නේ. ඔය නිර්වචන දෙකට ලකුණු දෙකයි. හැබැයි උදාහරණ දෙන්න ඕන පාසල් යන ශිෂ්‍යෙක් හැටියට දරන ඍජු වියදම් හා වක්‍ර වියදම්. එතන පිරිවැය කියලා කතා කරන්නේ. ප්‍රශ්නේ කෙලින්ම ඉස්මතු කරලා අහලා තියෙනවා. කොහොමද? පාසල් යාම නිසා දැරීම සිදුවන ප්‍රත්‍යක්ෂ වියදම් අපි පිරිවැයක් දරන්නේ. පාරිභෝගික පිරිවැයක් නෙවෙයි දරන්නේ. පාරිභෝගික වියදමක් දරන්නේ. පාසල් යන ශිෂ්‍යෙක් කියලා වියදමක් දරන්නේ. එතන ප්‍රත්‍යක්ෂ පිරිවැය කියලා නෑ. වියදම සහ ආරෝපිත වියදම් කවරේද කියලා අහලා අපි පාසල් යද්දී දරන වියදම් මොනවද? උදාහරණ දෙන්න ඕනේ ඒ වගේම. වෙන දේවල් වලින් දෙන්න බෑ. අපිට පාසල් යාමේ දැරීමට සිදුවන ප්‍රත්‍යක්ෂ වියදම් හැටියට දරන්න පුළුවන් පාසල් ලිපි දරුවෝ මිලදී ගැනීම වියදම්. ප්‍රවාහන ගාස්තු, පාස්කම් ගාස්තු, ඔය ඕන හිරට ලකුණයි. ඒ වගේම පාසල් යාමේ දැරීමට සිදුවන ආරෝපිත පිරිවැයට උදාහරණ තමයි එම කාලය තුල වෙනත් ආදායමක් ඉපිය හැකි දෙයක නිරත නොවීමෙන් අහිමි වෙන මුදල. දෙමව්පියන්ගේ ආර්ථික කටයුතු වලට දායක වීමට නොහැකි වීමෙන් දෙමව්පියන්ට අහිමි වෙන මුදල. නොහැකි වීම. ඒ වගේම යාළුවන් සමග විනෝද වීමට තිබු අවස්ථාව අහිමි වීම. ඒ ඕනම දෙයක් අපි පාසල් යන දී කැප කරන්නේ මොනවද? ඒ ඕන කැපකිරීමක් එකකට ලකුණු එකක්. එනවාට පැහැදිලි මනව පැහැදිලි මේ ප්‍රශ්නෙට ලකුණු දෙද්දී නිර්වචන දෙකට දෙකයි උදාහරණ දෙකකට දෙකයි. හැබැයි උදාහරණ දෙක පාසල් යද්දි දෙයක්ම විය යුතුයි. දෙවෙනි ප්‍රශ්න. නැවත රෙකෝඩින් එක බලලා උත්තරේ ලියා ගන්න. දෙවෙනි ප්‍රශ්න. දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේ ප්‍රශ්නයක්. දැන් මේ ප්‍රශ්නේ දරුවෝ ලියපු උත්තර තුල ලකුණු දෙකයි ලැබුණේ. ඍජු පිරිවැය නිර්වචනය කරලා තිබුණා. ආරෝපිත පිරිවැය නිර්වචනය කරලා තිබුණා. උදාහරණ යාලා පාඩම් කරපු වගේ දීලා තිබුණා. එහෙම දැන් ලකුණු දෙන්නේ නැහැ. උදාහරණ දෙන්න ඕනේ පාසල් ශිෂ්‍යෙක් හැටියට පාසල් යාම නිසා දරන සිදුවන ඍජු හා වක්‍ර පිරිවැය දෙන්න ඕන. දෙවෙනි ප්‍රශ්නේ මෙන්න මෙහෙම තියෙනවා. නිෂ්පාදන ක්‍රියාවලියේදී ආයතනික කෙටි කාල පරිච්ඡේදය දිගු කාල පරිච්ඡේදයෙන් වෙනස් වන්නේ කවරක් නිසාද? නිෂ්පාදන ක්‍රියාවලියේදී ආයතනික කෙටි කාල පරිච්ඡේදය දිගු කාල පරිච්ඡේදයෙන් වෙනස් වන්නේ කවරක් නිසාද? ලකුණු 4. ඔයාලා දන්නවා නිෂ්පාදන න්‍යායදී නිෂ්පාදන කෙටි කාලය හා දිගු කාලය කියලා දෙකක් තියෙනවා. කෙටි කාල පරිච්ඡේදය දිගු කාල පරිච්ඡේදයෙන් වෙනස් වන්නේ කෙසේද? ඒකයි අහලා තියෙන්නේ. ගොඩාක් ළමයිට එතනත් ලකුණු දෙකයි ලැබුණේ. ඒ මෙතන විස්තර කරද්දී මෙන්න මේ කරුණු හතර විස්තර කරන්න ඕන. කෙටි කාලය හා දිගු කාලය එකට විස්තර කරොත් ලකුණු දෙකයි. කෙටි කාලය කියන්නේ මොකද්ද? දිගු කාලය කියන්නේ මොකද්ද? එක කරුණක් ඇතුළේ විස්තර කරන්න ඕන. ලකුණු දෙකයි. ඒ වගේම ළමයිගෙන් විස්තර වෙන්නේ කෙටි කාලයට අදාළ න්‍යාය කියන්න ඕන. දිගු කාලයට අදාළ න්‍යාය කියන්න ඕන. න්‍යාය නිර්වචනය කළ යුතු නැහැ. ළමයිගේ තියෙන්නේ කෙටි කාලේ දිගු කාලේ විස්තර කිරීම පමණයි. උත්තරේ වෙන්නේ මෙහෙමයි ලියන්න. මම මාර්ක් ස්කීම් එක අදාළ කර නොගෙන කතා කරනවා. මාර්ක් ස්කීම් එකේ තියෙන උත්තරෙත් හරි. ඔයාලට මේ සාකච්ඡාවේ වැදගත් වෙන්නේ ওই මාස්ටර් ගයිඩ් එකේ තියෙන උත්තරේ මම දීම නෙවෙයි. ඒ උත්තරේදී ඔයාලා ලිවිය යුතු අවධාරණය කළ යුතු කරුණු තමයි වැදගත් වෙන්නේ. එහෙනම් මෙතන කෙටි කාලේ දිගු කාලේ විස්තර කරන්න ඕන ලකුණු දෙකයි. කෙටි කාලයට අදාළ න්‍යාය සහ දිගු කාලයට අදාළ න්‍යාය නම් කරන්න ඕන ලකුණු දෙකයි. එහෙනම් උත්තරේ ලියන්න ඕන එහෙම. නිෂ්පාදන පළවෙනි කැලේ නිෂ්පාදන කෙටි කාලය යන නිෂ්පාදන ක්‍රියාවලියේදී විචල්‍ය යෙදුම් මෙන්ම ස්ථාවර යෙදුම්ද පවතිනම් එම කාල පරිච්ඡේදය. සියලු යෙදුම් විචල්‍ය යෙදුම් බවට පත්වන කාල පරිච්ඡේදය නිෂ්පාදන දිගු කාලය. බලන්න මාස්ටර් ගයිඩ් උත්තරේ එහෙම නේද කියලා තියෙන්නේ. මාස්ටර් ගයිඩ්ගේ උත්තරේ එහෙමයි තියෙන්නේ. මෙන්න මෙහෙම උත්තරේ තියෙනවා. කෙටි කාල පරිච්ඡේදය අනුව නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදා ගන්න ලබන ඇතැම් යෙදුම් නිෂ්පාදන සම්පත්
වෙනස් කළ නොහැකි කාල රාමුවයි. මෙලෙස කෙටි කාලයේදී වෙනස් කළ නොහැකි යෙදවුම් ස්ථාවර යෙදවුම් ලෙසත් වෙනස් කළ හැකි යෙදවුම් විකල් යෙදවුම් ලෙසත් හඳුන්වයි. ඉච්ඡා ලියන අවශ්‍ය නැහැ. නිෂ්පාදන කෙටි කාලය අනුව නිෂ්පාදන ක්‍රියාවලියේදී විචල්්‍ය යෙදවුම් මෙන්ම ස්ථාවර යෙදවුම්ද පවතින කාලයක්. නිෂ්පාදන දියුණු කාලය අනුව සියලු යෙදවුම් විචල්්‍ය යෙදවුම් බවට පත්වන කාල පරිච්ඡේදය. ඔතින්දී ලකුණු දෙද්දී අතන කෙටි කාලයේදී ස්ථාවර හා විචල්්‍ය කතාව තියෙන්න ඕන. මෙතෙන් පිරිවැනේ යෙදවුම්. මෙතෙන් තියෙන්න ඕන විචල්්‍ය යෙදවුම් කියලා. ඊළඟට අපි ඊළඟ කරුණ කියනවා නිෂ්පාදන කෙටි කාලයේදී හීනවන ආන්තික ඵලදා නීතිය දැකිය හැකි අතර නිෂ්පාදන දියුණු කාලයේදී පරිමාණානුකූල ඵල නීතිය දැකිය හැකියි. එතෙන්ට තමයි ලකුණු දෙක ඉතුරු වෙලා තියෙන්නේ. ළමයි ඒක ලියන්නේ නැහැ. නිෂ්පාදන කෙටි කාලය විස්තර කරද්දී ඒහා බැඳිච්ච ගහට පොත්ත වගේ දෙයක් තමයි න්‍යාය. නිෂ්පාදන දියුණු කාලය විස්තර කරද්දී ඒකට බැඳිච්ච දෙයක් තමයි න්‍යාය. එහෙනම් දෙවෙනි කරුණ නිෂ්පාදන කෙටි කාලයේදී හීනවන ආන්තික ඵලදා නීතිය දැකිය හැකි අතර නිෂ්පාදන දියුණු කාලයේදී පරිමාණානුකූල ඵල නීතිය දැකිය හැකියි. ඕනනම් ලියන්න ඒක කොටස් තුනයි වැඩෙන ස්ථාවර හීනවන අවශ්‍ය නැහැ. ඕනනම් හිත දුකනම් ලියන්න. ඔච්චර. අපි ඒකත් හරි. අපි තුන්වෙනි කොටසට යමු. තුන්වෙනි කොටස. ප්‍රශ්න තියෙනවා පූර්ණ තරංගයට අදාළ මූලික උපකල්පන හතර කවරේද? පූර්ණ තරංගයට අදාළ මූලික උපකල්පන හතර කවරේද? ලක්ෂණ හතර මේ අහන්නේ. පූර්ණ තරංකාරී වෙළඳපොළකට අදාළ පූර්ණ තරංකාරී වෙළඳපොළට අදාළ ලක්ෂණ 10ක් විතර ඔයාලා ඉස්සරලා මිස්තු දීලා ඇති. ඒ ලක්ෂණ 10ක් විතර දිනුනට ඒ ලක්ෂණ වලින් පූර්ණ තරංගයක් අනෙක් ආයතන වලින් වෙන් වෙන දකින්න පුළුවන් ප්‍රධාන ලක්ෂණ හතරක්. ඒක තමයි උපකල්පන කියන්නේ. මොකක්ද ඒක? සමජාතීය භාණ්ඩ නිෂ්පාදනය කිරීම. නැත්නම් නිෂ්පාදිත සමජාතීය වීම. මේක අනිවාර්ය උපකල්පනය. උපකල්පනයේ සිතාගෙන ලක්ෂණ මේ අනිවාර්ය ලක්ෂණ දෙක අලෙවිකරුවන් විශාල සංඛ්‍යාවක් සිටීම. ගෙනුම් කරන අවශ්‍ය නැහැ. කොහොමද අලෙවිකරුවන් විශාල සංඛ්‍යාවක් කියනකොට ගෙනුම් කරුවොත් ඉන්නවා. අලෙවිකරුවන් නිෂ්පාදකින් විශාල සංඛ්‍යාවක් සිටී. ඊළඟට කර්මාන්තයට ප්‍රවේශ වීමට හෝ ඉන් පිටවීමට බාධක නොතිබීම. කෙටියෙන් ලියන්න පුළුවන් අබාධ පිවිසුම හා පිටවීම සහිත වීම. හතරවෙනි එක තමයි ගැනුම් කරුවන් හා විකුණුම් කරුවන් වෙළඳපොළ පිළිබඳ පූර්ණ දැනුමකින් යුක්ත වීම. එච්චර වැකියක් කියන්න අවශ්‍ය නැහැ. පූර්ණ දැනුම. අපිට එම්නම් මෙහෙම ලියන්න පුළුවන් ඕනනම් කෙටියෙන් නිෂ්පාදිත සමජාතීය වීම. නිෂ්පාදිත සමජාතීය වීම. අලෙවිකරුවන් විශාල සංඛ්‍යාවක් සිටීම. අබාධ පිවිසුම හා පිටවීම. ආබාධ නෙවෙයි අබාධ නිදහස්. අබාධ පිවිසුම හා පිටවීම පූර්ණ දැනුම. ගැනුම් කරුවෙන්ම විකුණුම් කරුද පූර්ණ දැනුමින් යුක්තයි. ඒ නිසා තමයි ආයතනික මිල පැවරුණු මිලක් වෙන්නේ. ඉතා සරල උත්තරනේ. වෙනේ වලින් කොට හරියන්නේ නැහැ. බොහෝ විට අපි අනුකම්පා ලකුණු දුන්නා ළමෙක් යම් ආකාරයකින් මේ උපකල්පන කියලා කියනකොට උපකල්පන හතර කවරේද කියලා කියනකොට ළමයා 10ක් විතර ලියලා තිබුණොත් දුන්නා. හැබැයි දෙන්න එපා කිව්වා. උපකල්පන හතරයි ඉල්ලලා තිබුණා හතරමයි තියෙන්නේ. වෙනේවට ලකුණු දෙන්න බෑ. නිසා හොඳට මතක තියාගන්න අනිත් ඒවාත් ලක්ෂණ. ලකුණු 12ක් අපි සාකච්ඡා කරා. දැන් අපි හතරවෙනි ප්‍රශ්නට යමු. හතරවෙනි ප්‍රශ්න. හතරවෙනි ප්‍රශ්නේදී මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මේ වගේ ප්‍රස්තාරයක් ඇදලා තියෙනවා හතරවෙනි කොටස. මේ ප්‍රමාණය මේ පැත්තේ රුපියල් පිරිවැය රුපියල් RS කියලා වන්දා. මේ හතරවෙනි කොටස රුපියල්. මේ විදිහට ප්‍රස්තාර තියෙනවා. ඔය ATC මේවා ඇදලා තියෙන්නේ ABC බලන්න ඇඳෙන ලස්සන MC මෙන්න මෙහෙම තියෙනවා. මෙතන තියෙනවා
මෙතන 100 තියෙනවා. මෙතන 60 තියෙනවා. 100ට අදාළව මෙන්න මෙතන තියෙනවා. ඔයාලයි දැන් අතේ තියෙන ප්‍රශ්න පත්‍රයේ තියෙනවා. මෙතන 40 තියෙනවා. ඒ වගේම මෙන්න මෙතන තියෙනවා ABC වක්‍ර කැපිච්ච තැන තියෙනවා 30. ඒ වගේම මෙන්න අපි අමාරුයි දාන්න මෙන්න මෙතනින් දීලා මෙහෙම මෙතන 80ක් දීලා තියෙනවා. අපි අමාරුයි දාන්න. ඕක තමයි දීලා තියෙන ප්‍රශ්න. අපෙන් අහලා තියෙන උඩ තියෙන මෙහෙම හතර තියෙන මෙහෙම ඒකක 100ක සමතුලිත නිමවුම් මට්ටම ඒකක 100ක සමතුලිත නිමවුම් මට්ටම. ඒතර අපි දන්නවා සමතුලිත තීරණය වෙන්නේ මෙන්න මෙතන. මෙතනින් MR ගිහිල්ලා MC ට සමාන වෙලා මෙතන සමතුලිත උදා වෙනවා. ඒකක 100ක සමතුලිත නිමවුම් මට්ටමක් නිෂ්පාදනය කරමින් කෙටි කාලයේදී කටයුතු කරන පූර්ව තරංකාරී ආයතනයක් පහත රූප සටහන මගින් නිරූපණය කරන්නේ. මෙතන සමතුලිතය කොයිබද කියලා දන්නේ මේ 100 කියලා තියෙන. මේක ඇදලා තියෙන අපි අමාරුයි දාන්න. නොදන්නගෙන අපහසු දාන්න ඕන. දන්න දරුවට ඉස්සරහට යන්න. සමතුලිත නිමවුමේදී පාසලන්දය ගණනය කරන්න. කියලා ABC කියලා කොටස් හතරක් දීලා තියෙනවා. ඒ කොටස් හතරේ ගණනය කරද්දී ලකුණු දෙකක් දීලා තියෙන එක කොටසකට. ඇයි 1 2 3 කියන පළවෙනි කොටස් ප්‍රධාන කොටස් තුන ලකුණු 12ක් තිබුණා. මෙතන හතරවෙනි එකේ උපකොටස් හතරක් තියෙනවා. එකකට දෙක බැගින් ලකුණු 8යි. එතකොට ලකුණු 20 සම්පූර්ණයි. හැබැයි ලකුණු දෙන්නේ සූත්‍රයට එකයි ගණනය කිරීම වලට එකයි. පළවෙනියට අහලා තියෙන මෙන්න මෙහෙම. ඒ අහලා තියෙන මෙහෙම. ආයතනයේ මුළු අයභාරය. මුළු අයභාරය මම ලියන්නේ පොත ඔයාලා ගාව තියෙන නිසා. ප්‍රශ්නේ ඔයාලා ගාව තියෙන නිසා. අපිට සංකේත වලින් ලියන්න පුළුවන්. මුළු අයභාරය සමානයි p වැඩි කිරීම q. ඔතෙන් ලකුණ. මේකේ p කියන්නේ කීයද 60යි. q කියන්නේ 100යි. අපිට දාන්න පුළුවන් රුපියල් 6000යි. රුපියල් 6000. රුපියල් 6000යි ලකුණු දෙකයි. මේකට එකයි මේකට එකයි. ගණනය කිරීම වැරදුනත් අතෙන්ට ලකුණු දෙනවා. දෙවෙනි කොටස තියෙනවා b කියලා මුළු පිළිවෙල. අපි දන්නවා TC හොයන්නේ ATC වැඩි කරනවා q වල. මේ 100ට අදාළ ATC කියන්නේ වෙන්න 40යි. 40 වැඩි කරන 100. 40 වැඩි කරා 100ෙන් රුපියල් 4000යි. C කොටස. අහලා තියෙනවා ආයතනයේ ස්ථාවර පිළිවෙල. අපි දන්නවා මේ ATC නම් සාමාන්‍ය මුළු පිළිවෙල. මේ 100දී 100දී ABC මේක නම් AFC වෙන්නේ මේක. අපි ඉගෙනගෙන තියෙනවා TFC හොයන්නේ AFC වැඩි කරන Q වලින්. මේක AFC හොයන්න වෙන්නේ 40න් 30ක් අඩු කරලා. 40 ATC 30 ABC. එහෙමනම් ඒකත් අපි පෙන්වන්න ගන්න බවට 40න් 30ක් අඩු කරාම 10යි. ආයි සූත්‍රේ කඩන්න අවශ්‍ය නැහැ. ATC අඩු කිරීම ABC වැඩි කිරීම Q කියන වැඩක් නැහැ. අපිට මෙතන 100යි. එතකොට 10 100ෙන් වැඩි කරාම උත්තරේ කීයද? රුපියල් 1000යි. මෙතෙන්ට ලකුණයි මෙතෙන්ට ලකුණයි. මෙතෙන්ට ලකුණයි මෙතෙන්ට ලකුණයි. මෙතෙන්ට ලකුණයි මෙතෙන්ට ලකුණයි. ගණනය කිරීම වැරදුනාට සූත්‍රයට ලකුණු දෙන්න. D කොටස. අපෙන් අහලා තියෙන්නේ මොකද්ද? ආයතනයේ මුළු ආර්ථික ලාභය වූ පාඩුව. අපි ආර්ථික ලාභය හොයනවා. ආර්ථික ලාභය මුළු අයවාරයෙන් අඩු කරනවා මුළු පිළිවෙය. මුළු අයවාරය කීයද? 6000යි. පළවෙනි A කොටසේ ගණනය කරා. B කොටසේ 4000යි. අපේ උත්තරේ රුපියල් 2000යි. අහලා තියෙනවා ආර්ථික ලාභයේද අලාභයේද කියලා. ලාභයක කියලා ලියුවට කමක් නැහැ. කොහොමද දුන්නම දන්න ලාභයක. හැබැයි මේකට විකල්ප සූත්‍රෙකුත් තියෙනවා. මොකද්ද විකල්ප? මම විකල්ප සූත්‍රය මෙතන හදන්නම්. විකල්ප D වෙනුවට ආර්ථික ලාභ සමානයි ඒක ලාභ වැඩි කරනවා ඒක ප්‍රමාණය. ඒක ලාභ වෙන්නේ රුපියල් 20යි. මේ 20. ඒ මිලෙන් අඩු කරා ATC.
ඒකක ලාභය ඉන්නේ මිලෙන් 60න් අඩු කරා ATC. එහෙනම් 60න් ATC අඩු කරාම 20යි 20 100න් වැඩි කරාම රුපියල් 2000යි. එහෙමත් දරුවෝ හදලා තිබුණා මෙහෙමත් හදලා තිබුණා. එහෙම වුණත් ලකුණු දෙනවා. එතකොට ඔන්න අපි 2019 ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරා. 2019 පිරිවැය පාඩමේ ප්‍රශ්නේ ලේසි වගේ තිබුණාට ඒක ඇත්තෙම පළවෙනි කොටසේදී ළමයි වරද්දගත්ත තැන තමයි උදාහරණ දෙද්දී වෙනත් අපි පාඩම් කරපු උදාහරණ දුන්නා. එහෙම බෑ. ප්‍රශ්න තිබුණු අද විභාගයට එද්දි දරපු ඍජු පිරිවැය හා වක්‍ර පිරිවැය මොනවද කියලා අපිට කියන්න පුළුවන් වෙනවා. ඒ වගේම දෙවෙනි කොටස කෙටි කාලේ දූ කාලේදී වැරද්දපු තැන තමයි ළමයි කොයිබද වැරද්දුවේ අර න්‍යාය කියලා නැහැ. දකුණු දෙකයි ලැබුණේ. ඒ වගේම තමයි උපකල්පන කියනකොට ළමයි තක් බික් ගහන 10ක් 15ක් පාඩම් කරලා ගිහින්. උපකල්පන හතරයි තියෙන්නේ. මොකද හතර නිස්පාදිත සමජාතීය වීමයි ආයතන විශාල සංඛ්‍යාවක් පැවැත්වීමයි අබාධ පිවිසුම හා පිටවීමයි පූර්ණ දැනුමයි. ඔය ටික සම්පූර්ණ වෙද්දී අපිට පූර්ණ තරගයක් දකින්න පුළුවන්. මේ ප්‍රස්තාරේ ළමයි වරද්දගත්ත දේ තමයි ගණන් හදලා තියෙනවා සූත්‍ර ලියන හරියට. සූත්‍ර වලට ලකුණු ලැබෙනවා. මේවට ලකුණු ලැබෙනවා. ඕක තමයි ඉගෙන ගන්නවා. අපි දැනුම නැමැති අවියාවුද රැස් කරාට වැඩක් නැහැ. දැනුම නැමැති අවියාවුද රැස් කරාට වැඩක් නැහැ. හරියට මරුමස්ථානයට ප්‍රහාර එල්ල කරන්න එක් ලබා දෙන කෙටි කාලය තුල මරුමස්ථානයට ප්‍රහාර එල්ල කරන්න ආයුධ පාවිච්චි කරන්න කොහොමද කියලා ඉගෙන ගන්නවා. ගොඩාක් ළමයි සිය ගතේ කටපාඩම් කරනවා. සිය ගතේ දැනුම එකතු කරනවා. නමුත් පැය 3ක් වගේ කාලයක් තුල මේ ලැබෙන විනාඩි 35ක් වගේ ප්‍රශ්න කාලය සීමාවක් තුල උත්තරේ ලියන්නේ මොකද්ද කියන එක දන්නේ නැහැ. මම උගන්වපු සියලු කරුණු දැන් මම ඔයාලට සාකච්ඡා කරපු සියලු කරුණු ඔයාලා දන්නවා. දැනගත්තට ලියන්න දන්නේ. ඕක තමයි පුරුදු වෙන්න ඕනේ. අපේ ප්‍රධාන ඉලක්කය උසස් පෙළ විභාග ප්‍රධාන ඉලක්කය විභාගෙන ලිවීම නම් පැය 3ක කාල සීමාවක් තුළ විවගත රචනා ප්‍රශ්න ලිවීම නම් අපි හැම වෙලාවෙම වැඩි වැදගත්කමක් දෙන්න ඕනේ ලිවීම ප්‍රශ්න වලට උත්තර ලිවීම ප්‍රැක්ටිස් වෙන්න. එහෙනම් ප්‍රශ්න වලට උත්තර ලිවීම ප්‍රැක්ටිස් වෙන්න නම් ප්‍රශ්න වලට උත්තර ලියන ආකාරය උගත් රජයේ පාසල් ගුරුවරුන්ගේ බොහෝ විට අනෙක් ගුරු රමණාප වෙන්න එපා. විශේෂයෙන්ම රජයේ පාසල් ගුරුවරුන්ගේ අර මේ පිළිබඳ ලිවීමේ හැකියාව පිළිබඳ ලිය යුතු මොන කරුණුද කියලා පිළිබඳ උපදෙස් ගන්න ඕන. ඒ එයිමෙන් ඔවුන් ප්‍රශ්න පත්‍ර 200ක් 300ක් 400ක් කිසියම් ප්‍රමිති කොන්දේසි නීති රීති මත හැම අවුරුද්දක බලනකොට පේපර් මාකින් කරද්දී නිවැරදි වෙනවා. අපි තනිව ඉගෙනගෙන යද්දී කිසිදු නියාමනයකින් තොර තනිව උගන්නගෙන යද්දී අපි පිස්සු කෙලින්න පුළුවන්. ඒක සම්පූර්ණයෙන්ම නතර වෙනවා පේපර් මාකින්. රජයේ පාසල් ගුරුවරු කිව්වේ හැම කෙනාම නෙවෙයි පේපර් මාකින් යන ගුරුවරුකින් උපදෙස් ගන්නවා. ගත්තට පස්සේ තමයි මේවා පැහැදිලිව මෙන්න මේ කොටස් වලට ලකුණු හිමිය කියලා කියා ගන්න පුළුවන්. දැන ගන්න පුළුවන්. ඒ නිසා පුතේදුවේ ඔය දැනුම එකතු කරලා වැඩක් නැහැ. දැනුම එකතු කරලා ලියුවොත් C1 හෝ S1 උඩරිම මහන්සි වුණොත් B1කට යන්න පුළුවන්. ඊට එහා යන්න නම් මොකෝ කරන්න ඕනේ? අර ප්‍රශ්නවලට උත්තර ලියන ආකාරය පිළිබඳ පුළුල් අවබෝධයක් දැනුමක් අරගෙන ගන්න ඕන ප්‍රැක්ටිස් කරන්න පුහුණු වෙන්න. පුහුණු වීම තුළ තමයි එතන යුද්ධ කරන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් අපි 2020 ප්‍රශ්නෙත් එක්ක ආයි හමු වෙමු. මේ සිස් කණ්ඩායමත් එක්කම හමු වෙලා අපි 2020 පිරිවෙය ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ උත්තර ලියන්නේ කොහොමද කියලා එක හඳුනා ගන්න. ආයිබෝන්.